හරි. අපි මොකද කරන්නේ? අපි අන්තිමට ටක සින්දුවක් අහමුද? හොඳ සින්දුවක්. මට හොඳ සින්දුවක් අහන්න මොඩ්ඩක්. කාගෙන්ද අපි හොඳ සින්දුවක් අහන්නේ? අපි එහා පැත්තෙන් අහමු. එහා පැත්තෙන් හොඳ සින්දුවක් කියන්නේ කවුද බලමු. කවුද කියන්නේ හොඳ සින්දුව? ශිකරි වෙදගේ. ආලනුරාවෙන් බැඳිරන් රේකා ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේකා. මේ අනුශූරතාවය දිනාගත් ශිකරි වෙදගේ. මාරු ගන්න එපා ෆෝන් එක දිහානේ බලාගෙන ඉන්නේ වැඩේ වැඩි නෑනේ. මොකක්ද කිව්වේ? බොරුවට මාරු ගන්නවා බලුවේවත් නෑ මේ පැත්ත. මාව වැළුවා කෙල්ලෝ ටිකගේ ඩාන්ස් එක. සින්දු කිව්වට මදි. කිලෝවක්වත් අද කඩලා නෑ. කිලෝ එකක් නෑ අද. සාතර බලන්න. ගුණා පසුපස යන රියසක වගේ. මොනවද කරන්නේ මේ දවස්වල? ඉස්කෝලේ වැඩ කරනවා. සංගීත කටයුතු කරනවා. කී වසරේද ඉන්නේ? 7 වසරේ. 7 වසරේ. යේයි. යෙළුවෙක් අරගෙන. යෙළුවා. මතියා මේ පොත. මේ මදි ඈ. කෝ
තග්ගාලා එළුවෙක් මාත්‍යා පොත. සංගීත ඉගෙන ගන්නවද? ඔව්. හොඳයි නියමයි. අපේ ලිටල් ස්ටාර් නැද්ද හොඳ දක්ෂ තරුවක් තමයි ශිකරි කියන්නේ. මෙයා මාත්‍යා මේ අපේම සින්දුවක් කියනවා ඒක අද කිව්වේ නෑ. මොකද්ද මාත්‍යා? හිරුගෙනවිල්ලා. පොඩක් කියන්න බෑ. තා කියන්නකෝ මේ ඔයා කතන්දරේ ගන්න කියන්නේ ඒකේ. හිරුගෙන විල්ලා පුතු ළඟ තනියට තියලා උදේ රැයින් පිට වේලා හවසට එන්නම් හිරුගෙන විල්ලා පුතු ළඟ තනියට තියලා උදේ රැයින් පිට වේලා හවසට එන්නම් සතිනේ අපේ නැච්චනේ එයාත් පොඩි පැටියට එහෙම කියලාලු ගෙදරින් පිට වෙන්නේ මොන පැටියද? පොඩි පැටියා පොඩි පැටියා. හා. අර අරට්ටු දාන්න එපා. මේ මාමාගේ මූණ තියෙන ඒ නෑ මගේ නෙමෙයි මාත්‍යා. තාම බැඳලා නෑ මාත්‍යා. ඒකනේ ඒක හදාගන්න ළමයා. හදාගන්න ළමයා. හරි. ආදරේ. හරි. ඔයා එහෙනම් හොඳට ඉගෙන ගන්න ඕනි. හොඳට සංගීතයත් ඉගෙන ගන්න ඕනි. හොඳේ? ජය වේවා. ශිකරි. මොකද කරන්නේ දැන්? මොනවද ආදායම නම් හොඳටම අඩුයි වත්තේ ඈ. මාත්‍යා තෑගි ගොඩාක් තියෙනවා මාත්‍යා අපේ කට්ටියට දීලා මේ ඔව් මේ දීදුවත් එක්ක මට හරි අමාරුයි අප්පා. මං අර කිව්වත් වගේ මුකුත් වෙන්නෙත් නෑනේ අප්පා. ගේන්න තෑගි ටික ගේන්න දෙන්න. ආ තෑගි ටික ගේන්න. දැන් මේකේ මොනවද? ක්‍රෙසන්. ක්‍රෙසන්ට්ද? ඕ මේවා ඔයා මේ මිනි කියුස් මේවා හදාගෙන කන්න ඕනේ. අම්මට දීලා නේ. ඔයා බැදලා හදාගෙන රසට කන්න ඕනේ. හරිද? මේවා චීස් පෙරෙන ඒවා. මිනේ කියුස් නම් ක්‍රෙසන්ට් තමයි. හරිද? ගේන්න අපේ සේරි මේ ළමයි දැන් බාඩ ගිරි උල්ලේ බඩ වැටියක් ගානේ ඇවිද ඉඳලා. නේද? හරක් බැඳලා කොම කල්ලා කළු වෙලා ඉන්නකොට බලන්න වාට දැන් සේරියකින් ඔයා හොඳට ගාලා ලස්සනට වෙන්න ඕනේ. හරිද? ඊළඟ එක තමයි අපේ නේද? අපේ බ්‍රෑන්ඩ් එක. අපේ ඒ කියන්නේ කබ්රිටා කියලා කියන්නේ දැන් ලංකාවේ නොදන්න මිනිහෙක් නෑ. මිනිස්සුගේ හිතේ මගේ නමත් නමේ කෑල්ලක් කියලා කබ්රිටා කියන්නේ. නැත්තනේ. ඉතින් ඒ වගේ එළු කිරි පානේ මේක ඔයා හොඳට බීලා දැන් ගිය පාර හම්බෙච්ච එක බිව්වද? බොරු කියන්නේ නෑ. බීලා තමයි මේ ස්ලිම් වෙලා අස්සර වෙලා නේ. ආවේ නිකන් නේද? අයියෝ එහෙම ආවේ. දැන් බලන්න කොච්චර ගතිද කියලා. අස්සන්ඩින ඔයත් මේක අම්මට කියලා හදාගෙන බොන්න ඕනි. හරිද? බොරු කරනවා එහෙම නෙමෙයි. රයිට්. අපි බ්‍රේක් එකකට ගිහින් ඉක්මනට එමුද? හා මාත්‍යා. බයිසිකලේ නමක් යනවද? හා මාත්‍යා. එන්නකෝ. ඔව්. අපි එහෙනම් මොයි සචිනී දෙන්නම බලන්නකෝ. පොඩ්ඩක් අපි දෙන්න පොඩ්ඩක් අර වත්තේ උඩ දේවාලයට පොඩ්ඩක් ගිහිල්ලෙන්නද? ඔය ෆෝත් එකේ යන්නේ. නෑ ෆෝත් එකේ නේ ෆස්ට් එකේ. අයම්. Dinner at happiest start season. Unlimited.